අයිබෝන් අද මේ රට පාලනය කරන මාලිමාවේ විහිළුකාරයෝ සෙට් එක මම හිතන්නේ ලෝක ඉතිහාසයේම දෙවනි වතාවට පළවෙනි වතාවත් කරේ මේ අයම තමයි දෙවනි වතාවත් කරේ මේ අයම තමයි විපක්ෂයට විරුද්ධව ආණ්ඩුව විසින් උද්ඝෝෂණයක් සංවිධානය කරලා තිබුණා. විරෝධතාවයක් සංවිධානය කරලා තිබුණා. එතකොට ඊයේ මේ විරෝධතාවය මම හිතන්නේ සංවිධානය වෙලා තිබුණේ විපක්ෂයේ විසින් එයයි කියන විදිහට මේ සුන්බුන් විපක්ෂයේ විසින් අග්‍රාමාත්‍ය හරණි අමරසූරියට සහ මේ කාන්තා දේශපාලකයන්ට වෛරී විදියට අපහාස කරනවා. ඔවුන්ගේ ප්‍රතිපත්ති පැත්තක තියලා ඔවුන්ට පුද්ගලිකව අපහාස කරනවා. ඒකට විරුද්ධව කාන්තාවන් නැගී සිටිනවා කියලා තමයි මේ විරෝධය ඊයේ දවසේ නිර්මාණය කරලා තිබුණේ. හැබැයි හොඳම hina යන කාරණාව තමයි මේ ඊයේ තිබුණු උද්ඝෝෂණයේ ඇහුණු සමහර සටන් පාඨවල කියවුණු දේවල්. එක සටන් පාඨයක් මම හිතන්නේ ඇහුණා මට ඇහුණ විදියට නාමලයෝ මේ අහපන් උඹේ අම්මා ගෙන්න අහපන් වගේ සටන් පාඨයක් කියවුණා. දැන් මේ කාන්තාවන්ට අපහාස කරන්න එපා කියලා විරුද්ධ පක්ෂයට බල කරන උද්ඝෝෂණයේදී කියවන සටන් පාඨ. නාමලයෝ මේ අහපන් උඹේ අම්මාගෙන් අහපන්. දැන් සාමාන්‍යයෙන් ඔය අම්මා මතක් කරලා බන්න එපා කියලා එහෙම සාමාන්‍යයෙන් අපේ ඔය සාමාන්‍ය වාග් විවාහයේදී තියෙනවානේ සමාජයේ කතාවේදී. දැන් මේ උද්ඝෝෂණයේදී මේ කාන්තාවන්ට අපහාස කරන්න එපා කියන උද්ඝෝෂණයේදී නාමල්ගේ අම්මා මතක් කරලා උඹේ අම්මගෙන් අහපන් කියලා මේ අය සටන් පාඨ කියවනවා. මම දන්නේ මේවා මේ මොන විදිහේ හරයක් බරක් ඇතුව සංවිධානය කරන උද්ඝෝෂණද කියලා. හැබැයි මේ උද්ඝෝෂණය සංවිධානය කරලා තිබුණු කෙනා දැක්කට පස්සේ මේවා ඉතින් හිතා ගන්න පුළුවන් කවුද අපේ උගණ්ඩා කුමාරි. ඇය මම දැක්ක වොයිස් කට් එකක් එහෙම දීලා මේ කාන්තාව සොයු බල ගන්නනවා මේ ආණ්ඩුවෙන්. මේ මාලිමාව තමයි මේ කාන්තාවන්ට වෙනදට වඩා ඉතිහාසයේම වැඩි අවස්ථාවක් දීලා ඔවුන් දේශපාලනික සොයු බල ගන්නලා ඔවුන් දේශපාලනට ගෙනල්ලා කාන්තාව සවිසක්ෂිමත් කරනවා කියලා තමයි මේ උගණ්ඩා කුමාරි ඊයේ ඒ උද්ඝෝෂණයේ තිබුණු තැන වොයිස් කට් එකක් දීලා කිව්වේ. කොහොම නමුත් ඉතින් අපිට මේවා දකින්නට කියන්න හිතෙන්නේ මාලිමා ආණ්ඩුවෙන් කාන්තාව සවි බල ගන්නවන්න කියලා, කාන්තා දේශපාලනය ශක්තිමත් කරන්න කියලා, දේශපාලනය ඉස්සරහට අරන් එන්නේ මේ උගණ්ඩා කුමාරිලා, එහෙම නැත්නම් අර ලක්මාලිලා, එහෙම නැත්නම් මේ හර්ණි අමරසූරිලා වගේ චරිත නම් අපිට කියන්න තියෙන අනුර කුමාර කිව්ව විදිහටම ප්ලීස් එපා. මේ වගේ කට්ටිය නම් ගෙනල්ලා දේශපාලනය සවි ශක්තිමත් කරන්න ප්ලීස් එපා. ඊට වඩා හොඳයි මෙච්චර කාලයක් තිබුණු විදියට දේශපාලනය හොය තිබිච්චා. මොකද මේ අය අද දේශපාලනට ඇවිල්ලා මේ සපේන විහිළු දිහා බැලුවාම කියන බොරු දිහා බැලුවට පස්සේ මිනිස්සුන්ට Tamanගේ ජනතාවට දීපු පොරොන්දු ඉෂ්ට කරගන්න බැරුව මේ අය මේ අද හැසිරෙන විදිහ දැක්කට පස්සේ මෙහෙම කාන්තා දේශපාලනයක් නම් මම හිතන්නේ නොතිබ්බා කියලා රටට කිසිම අඩුපාඩුවක් හානියක් පාඩුවක් වෙන්නේ නැහැ. ඒක පළවෙනි කාරණාව. ඊළඟ කාරණය දැන් මේ කාන්තාවන්ට අපහාස කරන්න එපා කියලා කියන්නේ කවුද? මේ සෙට් එක තරම් කාන්තාවන්ටයි පිරිමින්ටයි හැමෝටම අපහාස කරපු සෙට් එකක් අපේ රටේ දේශපාලනේ ඉඳලා තියෙනවද? උදාහරණයක් විදිහට කියන්නම් අර ගාල්ලේ පැත්තේ නලින් හේවගේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ අර ආචාර්ය උපාධිය තියෙන උගත් බුද්ධිමත් ජනාධිපති බලතල කවදාවත් අනවශ්‍ය විදිහට පාවිච්චි කරපු නැති පොළොවේ පය ගහලා ඉන්න මම හිතන්නේ පිළිකා රෝගයෙන් පෙළෙන කාන්තාවක් වෙච්ච මෛත්‍රී වික්‍රමසිංහ මැතිණියට ඔවුන්ගේ මැතිවරණ වේදිකාවක තාමත්ම නිර්ලජ්ජිත විදිහ අපහාසයක් කරා. ඔය ගාල්ලේ ඉන්න නලින් හැවගේ කියන හාදයා මෛත්‍රී වික්‍රමසිංහට එදා කිව්වා රනිල් වික්‍රමසිංහ තව අවුරුදු කිහිපයක් ජනාධිපතිකමේ හිටියොත් මෛත්‍රී වික්‍රමසිංහගේ කොටහළු මංගල්‍යය ආපහු සැරයක් ගන්නවා කියලා. අන්න එහෙමයි අද මේ කාන්තාවන්ට අපහාස කරන්න එපා කියන මේ හාදයෝ විපක්ෂයේ ඉන්නකොට හැසිරුණේ. කවදාවත් දේශපාලනයට අනවශ්‍ය විදිහට මැදිහත් වෙච්ච නැති, කාගෙන්වත් විරෝධයක් නැති, කිසිම තැනකින් කාගෙන්වත් බැනුම් අහපු නැති කාන්තාවක් තමයි මෛත්‍රී වික්‍රමසිංහ කියලා කියන්නේ. එහෙම කාන්තාවකට තමයි මේ නලින් හේවගේ ඒ වගේ අපහාසයක් කරේ. 2.50 3 වෙනි පන්තිය දේශපාලනය කරේ මේ මාලිමා ආණ්ඩුවේ නායකයෝ. කාන්තාවන් විතරක් නෙමෙයි. අපිට මතකයි රනිල් වික්‍රමසිංහ අඳින කලිසමට පවා විහිළු කරපු පිරිසක් තමයි මේ අද ආණ්ඩුව කරන්නේ. මහින්ද රාජපක්ෂට නාකි මයිනා කියලා කරන්න පුළුවන් උපරිම අපහාස කරපු කට්ටිය. අද මේ ආණ්ඩුව කරන්නේ. මං කියන්නේ අපේ රටේ මිනිස්සු ජීවිත වලින් ණය නායකයෝ දෙන්නෙක් ඉන්නවා අපේ රටේ මෑත කාලීන ඉතිහාසයේ. එක්කෙනෙක් මහින්ද රාජපක්ෂ. මොන දේශපාලන විවේචන විරුද්ධ මතවාද තිබුණත් යුද්ධය අවසන් කරලා මේ රටට සාමය ගෙනාපු නායකයා විදිහට මහින්ද රාජපක්ෂට
මේ රටේ උපනූපන් දරුවන් පවා තමන්ගේ ජීවිතවලින් ණයයි. දෙවැනි නායකයා රනිල් වික්‍රමසිංහ 2022 මේ රට පතුලටම බිඳ වැටිලා ශ්‍රී ලංකා රාජ්‍ය බිඳ වැටිලා අද බංග්ලාදේශයට, නේපාලයට, ලිබියාවට අත් වෙලා තියෙනවා වගේ ඉරණමක් අත් වෙන්න ඔන්න මෙන්න තිබුණු අවස්ථාවක රනිල් වික්‍රමසිංහ මේ රටේ වගකීම් බාරගෙන අද මේ රට මේ තියෙන තත්ත්වයට ඔසවලා තැබුවා. එහෙම නොවුණා නම් අපිට අද අපේ ගෙවල් වල මේ විදිහට ඉන්න පුළුවන් කමක් තියෙන්නේ නැහැ. එහෙම නොවුණා නම් අද මේ රටේ පොලිසියක්, උසාවියක්, අධිකරණයක්, නීතියක්, සාමයක් මොකක්වත් නැහැ. එහෙම වුණා නම් අද මේ රටේ පාංගෙඩියට මිනි වරා ගන්න සමාජයක් ඇති වෙනවා. ඔබට ඔබේ දියණිය, ඔබේ බිරිඳ ගෙදර ආරක්ෂිතව තියාගන්න පුළුවන් කමක් නැති වෙනවා. මොකද එහෙම වුණා නම් නිර්මාණය වෙන්නේ නීතියක් නැති, නීතිය වල් වැදුණු සමාජයක්. මේක වෙනස් කරේ මේ ශ්‍රී ලංකා රාජ්‍ය කියන ශක්තිමත් පදනම ආරක්ෂා කරලා මේ රටේ නීතිය හා සාමය ස්ථාපිත කරලා මේ රාජ්‍ය ආරක්ෂා කරේ රනිල් වික්‍රමසිංහ. මේ නායකව දෙන්නට මේ මාලිමා ආණ්ඩුවට සහයෝගය දක්වන පිරිස් සහ මේ මාලිමා ආණ්ඩුවේ අද ඉන්න නායකයෝ අපහාස කරපු විදියට අද විපක්ෂයේ ඉන්න කිසිම කෙනෙක් මේ ආණ්ඩුවේ නායකයන්ට අපහාස කරන්නේ නැහැ. අද විපක්ෂයේ ඉන්න සමහරු යම් අපහාස කරනවා වෙන්න පුළුවන්. හැබැයි පොදුවේ මේ ආණ්ඩුව කරන නායකයන්ට විරුද්ධව තියෙන්නේ ඔවුන්ගේ දේශපාලන ප්‍රතිපත්තිවල තියෙන වරදවල්, ඔවුන්ගේ දේශපාලන ප්‍රතිපත්තිවල තියෙන මේ රටට අහිතකර දේවල්. අන්න ඒවා තමයි මේ රටේ බහුතරයක් මිනිස්සු විවේචනය කරන්නේ. ඒ නිසා පුද්ගලික දේවල් අල්ලගෙන උන්ට වෛරය ප්‍රකාශ කරනවා කියලා බොරු සටන් පාඨයක් උඩ මේ විවේචන වෙනත් අතකට ගමන් කරවන්න උත්සාහ කරන්න එපා. මම දැක්කා සිරසේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා මොකක් හරි පියාඹන්නත් අඩු හරි මොකක් කරනෝ සංවිධානයක කවුරු හරි තරුණයෙක් ප්‍රකාශ කරනවා හරිනි අමරසූරියගේ ප්‍රතිපත්ති විවේචනය කරන්නලු. හරිනි අමරසූරියව පුද්ගලිකව විවේචනය කරන්න එපාලු. ඉතින් මිනිස්සු අපි මේ ප්‍රතිපත්ති තමයි විවේචනය කරන්නේ. අපි මේ පහුගිය කාලේ පුරාවටම හරිනි අමරසූරිය මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණය කරන්න කියලා මේ ගෙනල්ලා දීපු මේ විකාර විහිළු සාගත මේ අද රටට නොගැලපෙන, ලෝකයට නොගැලපෙන, අපේ රටේ දරුවන්ගේ ජීවිත අනාගතය විනාශ කරන මේ කාලකන්ණි අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තමයි අපි විවේචනය කරන්නේ. වෙන මොකක්ද අපි විවේචනය කරන්නේ? ඉතින් ඒ නිසා මේ මහජනතාවගේ විරෝධය වෙන පැත්තකට හරවන්න උත්සාහ කරන්න එපා. මිනිස්සු හරි තැන තමයි ඉඳගෙන මේ විවේචනය කරන්නේ. ඔයාලට මේ විවේචනයට උත්තර නැතුණාට පස්සේ අනේ මෙන්න කාන්තාවක් නිසා විවේචනය කරනවා, අනේ මෙන්න ගෑනුන්ට අපහාස කරනවා කියලා බොරු කතාවක් හදන්න එපා. ඕක නෙමෙයි ඇත්ත. අධ්‍යාපන ඇමතිකමේ හරිනි අමරසූරිය නැතුව බිමල් රත්නායක හිටියානම්, අනුර දිසානායක හිටියානම්, නලින් හැවගේ හිටියානම්, නලින්ද ජයතිස් හිටියානම් මේ විවේචනය මේ විදිහටම අපි කරනවා. ඒ විවේචනයේ අගමැතිනියට කාන්තාවක් විදිහට දරා ගන්න බැර නම් කරුණාකරලා අධ්‍යාපන ඇමතිකම දීලා ගෙදරන්න කියන්නේ. හෙට බිමල් රත්නායක ඔකට පත් කරන්න කියන්නේ. අපි මේ විවේචනේ විවල් එක කරගන්න. පිරිමින්ට දරාගත හැකි විවේචන කාන්තාවන්ට දරා ගැනීමට හැකියාවක් නැහැ කියන එක තමයි ඔබලා විසින් මේ නිර්මාණය කරන්න හදන මතවාදීන් සමාජයට පේන්නේ. ඒ නිසා හරිනම් පොදුවේ සමාජය නෙමෙයි හරින් අපහාස කරන්නේ, කාන්තාවන්ට අපහාස කරන්න එපා කියන මේ තිරය දාලා හරිනි අමරසූරිය විසින් මේ ගේන් හදන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට විරුද්ධව මහජනතාවගෙන් නැගෙන ප්‍රතිපත්තිමේ විවේචනය දරා ගන්න බැරුව ඒක අර කාන්තාවගේ රෙද්දාස්ස ගහන එක තමයි ඔබලා විසින් සත්‍ය වශයෙන්ම කාන්තාවන්ට අපහාස කිරීමක් සිද්ධ කරන්නේ. ඒ නිසා අපි අවසාන වශයෙන් කියන්නේ කාන්තාවන් පිරිමින් කියලා ભેදයක් නැහැ. රටේ මහජනතාවට සේවය කරන්න ආවනම්, රටේ පබ්ලික් ඔෆිස් එකක් දරනවා නම් ඒ අය විවේචනය කිරීම වලට බිය වෙන්න බෑ. එහෙමනම් ඒ විවේචන දරා ගන්න බැරි නම් ඒ අයට පුළුවන් ගෙදරටලා ඉන්න. අද මේ කාන්තාවන්ට අපහාස කරන්න එපා, ප්‍රතිපත්ති විවේචනය කරන්න කියලා මේ සමහර කෑ ගහන පිරිස් අපිට මතකනේ මීට අවුරුදු 2-3කට කලින් අර නාමල්ගේ බිරිඳ ලිමිනිව, එතකොට රෝහිතගේ බිරිඳ ටාටියානව ජනසතු කරන්න කියලා ඒව Facebook එකේ පෝස්ට් කරන්නේ. ඉතින් ඒ නිසා අපි කියන්නේ මේ ආණ්ඩුවේ අදූරදර්ශී අසාර්ථක ප්‍රතිපත්ති විවේචනය කරනකොට කාන්තාවන් විවේචනය කරනවා, කාන්තාවන්ට විරුද්ධව වෛරී ප්‍රකාශන කරනවා කියන නිදහසට කාරණාව ගෙනල්ලා ඒ තිර රෙද්ද ගෙනල්ලා ඒ විවේචන තනුක කරන්න උත්සාහ කරන්න එපා. ඒකට රැවටෙන්නේ නැහැ මේ රටේ මිනිස්සු. අවසාන වශයෙන් අපි මේ ආණ්ඩුවට කියන්නේ ඔබලා විසින් මේ රට පාලනය කරනකොට මේ ආණ්ඩුවට විරුද්ධව අපි ගේන විවේචන
තාර්කිකව කරුණු සහිතව අපි මේ විවේචන කරන්නේ. ඒ නිසා ඒ විවේචන ස්ත්‍රී පුරුෂ ભેදයේ පැත්තට දාලා බොරු තිරරෙද්දකින් වහන්න යන්න එපා. ඒ විවේචන වලට ඔයගලට උත්තර නැහැ කියලා අපි දන්නවා. අපි කියන කතා වලට මතු කරන දේවල් වලට අපි ගේන තර්ක වලට ඔයගලට පැහැදිලි පිළිතුරු දෙන්න බෑ කියලා අපි දන්නවා. ඉතින් ඒ නිසා ඔයාලට හැමදාම පුළුවන් 3-2 බලයක් තියාගෙන විධායක ජනාධිපතිවරයෙක් තියාගෙන මේ සුන්බුන් විපක්ෂය කියලා ඔබලා විසින්ම අපහාස කරන විපක්ෂයට විරුද්ධව හැමදාම උද්ඝෝෂණ කර කර ඉන්න. මේ වගේ වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙමු. මේ channel එක subscribe කරන්න.